ආයිබෝන් මම ඉසුරුමුක් වෙල්ල අද ජනවාරි 4 වෙනිදා අදත් මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ අපේ Patreon account එකෙන් අපි ලබා දුන්න prediction එක සාර්ථකත්වය. මම මේ technical analysis එක කරේ First Capital Treasuries PLC එකේ මෙන්න මෙතන candlestick pattern එක හැදුනම තමයි මේ candlestick තුනෙන් කියවෙන්නේ candlestick pattern එකක්. ඉතින් මේ candlestick pattern එක හැදුනම තමයි මම predict කරන්නේ මාකට් එක අනිවාර්යෙන් මෙතන reverse වෙලා up වෙනවා කියලා. ඉතින් ඒකට හේතුව තමයි ඔයගොල්ලන්ට පේනවා මෙතන strong resistance level එකක් තියෙන්නේ. ඒ resistance level එක strongly break out කරනවා. නමුත් තව resistance level එකක් තියෙනවා උඩින් ඔයගොල්ලන්ට පේනවා. එතනින් එයා මාකට් එක reverse වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා ඕනම resistance level එකක් break out කරලා එක දිගට up වෙන්නේ නැහැ. නැවත යම් කිසි තැනකින් reverse වෙලා එක්කෝ ඒ resistance level එක support එකක් කරගන්නවා නැත්නම් ඊට වඩා උඩ level එකකින් support එකක් කරගෙන තමයි up වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙතන trend line එකක් තියෙනවා. ඒ trend line එකෙත් මේ candlestick pattern එක support වෙනවා. ඒ වගේම Fibonacci retracement වලට අනුවත් හොඳම level එකක් තමයි මේ reversal point එක. ඉතින් indicators තුනකින් confirm වෙනවා මේ reversal point එක හොඳ reversal point එකක් කියලා. ඒකම මෙතන හොඳ candlestick pattern එකක් තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මම predict කරා මෙතනින් reverse වෙනවා කියලා. ඉතින් ඔයගොල්ලන්ට මෙතනදී පේනවා මගේ prediction එක ඉතාමත් සාර්ථක වෙලා තියෙනවා. මාකට් එක මෙතනින් පස්සේ ඉතාමත් වේගෙන් up වෙලා තියෙනවා. ඉතින් short term යනවා නම් හොඳම exit point එක තමයි රුපියල් 36.40. ඉතින් entry point එක උනේ මේ level එක මේ candlestick එක හැදුනට පස්සේ level එක ඒ කියන්නේ රුපියල් 33.40. එතකොට exit point එක වෙන්නේ 36.40. ඒ කියන්නේ රුපියල් 3ක capital gain එකක් දැනටමත් ලබාගෙන තියෙන ඉතාමත් වේගෙන්. ඒ කියන්නේ දවස් 1යි 2යි 3යි 4යි දවස් 4ක් ඇතුළත රුපියල් 3ක capital gain එකක් එක share එකකට ලබාගෙන තියෙනවා. ඉතින් මම මේ technical analysis එක කරලා prediction එක ලබා දුන්න විදිය පෙන්වන්නම්. මම group එකෙන් තමයි දුන්නේ. මම මෙතනදී මේ candlestick එක හැදුනම තමයි මම predict කරේ මෙතනින් අනිවාර්යෙන් market එක reverse වෙලා up වෙනවා කියලා. ඒක prediction එකක්. ඉතින් මේ prediction එක ඒ වගේම සාර්ථක වෙලා තිනවා. ඒ වගේම ඒක වුණාට පස්සේ මම තව reply එකක් දැම්මා. මේ තියෙන්නේ ඒ screenshot එක මේ up වුණා. ඉතින් මෙතනදී predict කරනවා තවත් up වෙයි කියලා. අනිවාර්යෙන් තව up වෙයි කියලා. එතනින් තමයි predict කරන්නේ 36.40 වෙනකම් මාකට් එක යයි කියලා. ඒකටත් මම ස්ක්‍රීන්ෂොට් එකක් දැම්මා. මේ 36.40 වෙනකම් යයි කියලා. දවස් 5කට කලින් තමයි මම මේක කියන්නේ group එකේ. මේ 36.40ට යයි කියලා. ඉතින් ඒ වගේම 36.40ත් පහු කරගෙන රුපියල් 37.60 දක්වා මාකට් එක අප් වෙලා තිනවා ඉතාමත් වේගෙන්. ඉතින් මෙතනදී මගේ ප්‍රෙඩික්ෂන් එක ටෙක්නිකල් ඇනලිසිස් එක ඉතාමත් සාර්ථක වෙලා තිනවා. ඉතින් ඕගොල්ලන්ටත් ඕගොල්ලෝ මේ වෙලාවේ ඉන්වෙස්ට් කරන්න යන ෂෙයා එක මේ වෙලාවේ මිලදී ගන්න එක හොඳයිද කියලා මේ වගේ ප්‍රෙඩික්ෂන් එකක් කරගන්න අපේ Patreon එකත් එක්ක අදම join වෙලා ඉන්න. ඒ වගේම මේ වගේ technical analysis, chart patterns වල trade කරන්න, candlestick patterns, reversal points, entry point, exit points වගේ predictions, ඒ වගේම dividend predictions වගේ සියලුම valuable contents ඉක්මනටම දැනගන්න අපේ Patreon එකත් එක්ක අදම join වෙලා ඉන්න. ඉතින් ඒකේ link එක පල්ලෙහා description box එකේ දාලා තියෙනවා. ඒ වගේම comment section එකේ පළවෙනි comment එක විදිහට දාලා තියෙනවා. ඒ link එක හරහා ගිහිල්ලා membership options වලින් කැමති member කෙනෙක් විදිහට register වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ pro member කෙනෙක් විදිහට register වුණොත් මම personally කරන මේ වගේ 100%ක් සාර්ථක වන predictions ඕගොල්ලන් ඉක්මනටම දැනගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.